කරනවා අපි අභිලම්බ සමීකරණ ස්පර්ශ සමීකරණ වල විභාග ප්‍රශ්න තමයි සාකච්ඡා කරනවා. ඒ කියන්නේ අවකලනයේ යෙදීම වලට අදාළව ගන්න මුලින්මට 10 ප්‍රශ්න අදාළව කියනවා මෙන්න මේ විදිහට වක්‍රයක් x සමානයි 3t ආයතන y සමානයි 3 බෙදීම t. මෙන්න මේ විදිහට වල කියනවා දෙල්ලබයි කියලා කියනවා t කියලා කියන්නේ නිශ්චිත පරාමිතියක් කියලා කියනවා. වක්‍රයේ මෙන්න මේ ලක්ෂයේදී 3t 3 බෙදීම t මෙන්න මේ අදාළ ලක්ෂයේදී යදපු ස්පර්ශකයේ සමීකරණය වලට පෙන්වන්න කියලා කියනවා. ස්පර්ශකයේ සමීකරණය හොයාගන්න කලින් අපිට මේ දෙන්නා භාවිතා කරලා මෙයාගේ dy/dx එක ඒ කියන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය හොයාගන්නවා අපිට ඉස්සර. බලන්න එතකොට මෙයාට අදාළව x සමානයි 3t කියලා දාලා ආවට පස්සේ පරාමිතික අවකලන දාලා බලන්න dx වෙදීම dt කියලා ලියා ගන්න පුළුවන් 3 1. ඒ කියන්නේ මෙයාට දාලා 3යි. ඊට පස්සේ y සමානයි 3 බෙදීම d වුණාට පස්සේ තමයි ලියා ගන්න පුළුවන් බලන්නවාට dy බෙදීම dt එක සමානයි 3 වතාවක් එකර t ගේ අවකලනය තමයි ඍණ එකර t වල වර්ගය. එහෙනම් බලන්න මෙයාට අදාළව මේ දෙනවා අදාළව බලන්න ශ්‍රේෂ්ඨ සිද්ධාන්තය කියන්නේ dy/dx එක සමානයි dy/dt වතාවක් dt dx. දැන් බලන්න මෙයාට අදාළවට dy/dt කියන එක නම් දන්නා මෙතනදී 3 වතාවක් ඍණ එකර t වල වර්ගය කියන්නේ ඍණ 3 බෙදීම t වල වර්ගය dt බෙදීම dx එක කොහොමද දාන්නේ පරස්පර සිද්ධාන්තයට අනුව මෙන්න මේ කාරණාවට අදාළව බලන්න dx බෙදීම dt එක හදා ගන්න පුළුවන්. දැන් මෙතනින් ආව දන්නවා dx බෙදීම dt කියලා කියන්නේ කීයද කියලා. ඍණ 3 බෙදීම t වල වර්ගය වතාවක් කියන්නේ 3. ගන්න 3 කපලා ගියාට පස්සේ ඍණ එකර t වල වර්ගය කියලා ආවට dy/dx එක. දැන් බලන්න dy/dx කියලා කියන්නේ අපේ ස්පර්ශකයේ අනුක්‍රමණයින්ද dy/dx කියන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණයින්ද ඔයාලා මෙන්න මේ කණ්ඩාංගයේ භාවිතා කරලා y ඍණ y dash සමානයි m වතාවක් x ඍණ x dash මෙන්න මේ සමීකරණයට අනුව ඔයාලා මෙයාගේ ස්පර්ශකයේ සමීකරණය හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඍණ එකර t වල වර්ගය x ඍණ 3t. බලන්න මෙයාට අදාළව සමස්තුන කරගන්න පුළුවන් මේ පැත්තට. ගුණ කළාට පස්සේ t වල වර්ගය වතාවක් y ඍණ 3 බෙදීම t සමානයි ඍණ වතාවක් x ඍණ 3t කියලා මේ ඉන්නේ. වර්ගන සුළු කරාට පස්සේ t වල වර්ගය y t ට කවලා ගියාට පස්සේ තමයි 3t සමානයි ඍණ x ධන 3t. සමීකරණය අනුව තමයි වර්ගන සුළු කරලා ගන්න මේ පැත්තට දාලා ගන්න මේ පදේ කියන්නේ x ධන t වල වර්ගය වතාවක් y සමානයි 6ට. අපිට නම් ස්පර්ශකයේ සමීකරණේ අදා ගන්න පුළුවන් ඔය විදියට. ඊට පස්සේ බලන්න මෙයාට ඔයාලට අහනවා මෙන්න මේ t කියලා කෙනෙක් වෙනවා විචලනය වෙච්චි. මෙන්න මේ t කෙනෙක් වෙනවා විචලනය වෙච්චි කණ්ඩායම් අක්ෂ හා මේ ස්පර්ශයේ මගින් සපරයන් ත්‍රිකෝණාකාර බෙසේ වර්ග කරන. නීතියක් කරනවා වෙන්න. ඒ කියන්නේ මෙන්න මේ ස්පර්ශකයේ මගින් වාට කණ්ඩායම් අක්ෂ. ඒ කියන්නේ මේ අදාළ කණ්ඩායම් අක්ෂ දෙක වාට ඡේදන තැන් දෙක අදාළව හදා ගන්න පුළුවන් මොකද්ද? x අක්ෂයේ ඡේදන තැන y අදාළව y අක්ෂයේ ගැටෙනවා. x අක්ෂයේ ගැටෙන අදාළව දාගන්න පුළුවන් බලන්න. x අක්ෂයේ මොකද y සමානයි බිඳුවක් වෙන හින්දා මෙතනින් වලට බලන්න x ධන t වල වර්ගය වතාවක් බිඳුව සමානයි 6ට. බලන්න මෙතනින් වලට x සමානයි 6ට. ඒ කියන්නේ x ගණනාංග වල හදා ගන්න පුළුවන් මෙයාට අදාළ 6ට. බලන්න y ගණනාංගය අදාළ මේ අදාළ ගැටුම් වල හදා ගන්න පුළුවන් x සමානයි බිඳුව දාන්න. ඒ දැම්මට පස්සේ මෙයාට මෙතනින් එනවා බලන්න බිඳුව ධන t වල වර්ගය වතාවක් y සමානයි 6ට. t ට d එකක් කපලා ගියාට පස්සේ ඒකට මෙතනින් ආවා 6 බෙදීම t කියලා කියනවා. ඒ කියන්නේ මෙයාට අදාළ කණ්ඩාංගය ආවරන්න 6 බෙදීම t. අර ඒකට අදාළව ගත්තට පස්සේ මෙන්න මේ අදාළ ත්‍රිකෝණය මෙන්න මෙයාගේ වර්ගඵලය තමයි ඔයාලා මේ සපරයන් ත්‍රිකෝණාකාර බෙස කියලා කියන්නේ. කියන්නේ මෙන්න මේක අදාළ වර්ග මොකද කරන්න පුළුවන්. ත්‍රිකෝණයකට අදාළ බලන්න මෙයාගේ ආධාරක පාදේ ගන්නවා ඔයාලට 6t භාග්‍ය වතාවක් 6t වැඩි කිරීම මෙයාට අදාළව 6 බෙදීම t. t ට d කපලා ගියා 3 කපලා ගියාට බලන්න මෙතනින් වාට ආවා 18යි. ඉතින් 18 කියලා කියනම නිත් සංඛ්‍යාවක් හින්දා ඔයාලට කියන්න පුළුවන් t කියලා එකනා මෙන්න මේ t කියන එකනා විචලනය වෙද්දී මෙයාගේ වර්ගඵලය නියතයක්.
ඔතමාට 2011ට අදාළව තියෙන ප්‍රශ්න.